දෙවි ආමුදුරනේ මං කොහොමද මේ ලෝකෙට මුහුණ දෙන්නේ? ගමේ මිනිස්සු කියයි අයියයි නංගියකට පුතියලා ආන්නංගිට දරුවෙක් ලැබෙන්න කියලා. දෙවියනේ මට ඒ වගේ කතාවක් අහන්න සිද්ධ කරුවේ ඇයි? අයියට එවැනි කතාවක් අහන්න සිද්ධ කරුවේ ඇයි? ඔබ නොතේරෙන අත දරුවෙක් නෙමෙයි. මග කීපක් තිබුණා මේ වගේ ගැලවිලා ජීවත් වෙන්න. දෙවි ආමුදුරනේ මේ ජීවිතේ විනාශයට පත් කරගත්තද? නෑ අයියේ මට සංක කුමාරයා විශ්වාසයි. ඔබ රාජ මන්දිරෙට කැඳවාගෙන ආවේ. මේ අම්මා මේ ලෝකෙන් සදාටම සමු ගන්න වෙලාවේ අන්තිම හුස්ම හෙලන්න කලින් ඔබ මගේ අතට දීලා කිව්වේ පුතේ නංගි ආදරෙන් බලාගනින් කියලා. මං එදා ඉඳලා ඔබ ආදරෙන් දිනේ අදින් බලාගත්ත මගේ නංගි. මණිකක් දකින්න නාගෙක් වගේ මං ඔබ රැක්කේ. ඔබ ආරක්ෂා කරගන්න තමා මේ හැම දෙයක්ම කරුවේ. ඔබේ අනාගතේ ලස්සන කරන්න මං දාඩිය මුගුරු හැරලා වනාන්තරයට ගිහිල්ලා මං මහන්සියක් බලන්න නැතුව මම වේසක් බලන්න නැතුව ඒ තර කපලා සිතාදීට අරගෙන ගිහිල්ලා කවුන හොයාගත්තේ උඹේ අනාගතේ ලස්සන කරන්න. ඒ ලස්සන කරන්න හිටපු අනාගතේ උඹ අද කිසි ගොඩක් බවට පත් කරගත්තා. අපවට පත් කරගත්තා නංගියේ. අයියේ මා වෙනුවෙන් තව එක තරයක් සංක කුමාරයාගෙන් ආන්න මම කවද රාජ මන්දිරයට කැඳවාගෙන යන්න කියා. මගේ අයියේ මං වෙනුවෙන් එක තරයක් නංගි ආදරේ කියන්නේ පරම පිවිතුරු චේතනාවකින් කවදගෙන ඉන්නා ඔයම. නංගිය වචනට සීමා වෙච්ච ආදරේ තුලින් ගත යුතු යමක් නැහැ. ආදරේ කියන්නේ උත්තරීතර භාවය කියන්නේ උතෙන් නෙමෙයි නංගි. මං හිතන්නේ කවදාකවත් සංඝ ಭಾರತ කුමාරයා මගේ ඉල්ලීම ඉෂ්ට කරයි කියලා. අනික මහරජතුමා කවදාකවත් එකඟ වෙන්නේ නැහැ. උඹ කැන්දාගෙන යන්නේ. ඒ හින්දා නංගි දැන් ඔය අදහස අමතක කරලා දාපන්. මට විශ්වාසයි අයියේ එක සැරයක් මං වෙනුවෙන් රාජ මන්දිරයට යන්න මගේ අයියේ එක නංගි මං මේ පුංචි කාලේ ඉඳලා උඹ කියපු කිසි දෙයක් මන් නොකර හිටියේ නෑ. උඹ ඉල්ලපු කිසිම දෙයක් මම නොදී හිටියේ නෑ. මට පුළුවන් අන්දමින් මං උඹට ගෙනත් දුන්නා. උඹ මේ ලෝකේ තියෙන වෙනත් ඕනෑම දෙයක් මගෙන් ඉල්ලපන් මං උඹට ගෙනත් දෙන්නම්. දෙවියනේ මට රාජ මන්දිරයට ගිහිල්ලා උඹේ ආදරේ වෙනුවෙන් ආදරේ හිඟා ගන්න මට බෑ නංගියේ. ඒ හින්දා ඔය අදහස අමතක කරලා දාපන් මගේ නංගි. සංක කුමාරයා නැවතුම මා ජීවත් වෙන්නේ නෑ. අයියේ එක සැරයක් මා වෙනුවෙන් මගේ දරුවා වෙනුවෙන් මගේ රාජ නංගි මන්දිරයට යන්නකෝ. මම කවදාකවත් ඔය ඇස් දෙකෙන් ඔය විදියට කඳුළු දෝරේ ගන්නවා බලන්න හිතපු කෙනෙක් නෙමෙයි. එදා උඹ පුංචි කාලේ මගේ පසුපස දුවගෙන එන්න ඇවිල්ලා හැප්පිලා වැටුණු වෙලාවේ උඹේ පුංචි දන ඉතින් ලේබු පුරක් එළියට ඇවිල්ලා තිබුණා. ඒක දැකලා මගේ අම්මට ඒක ගැන කියා ගන්න බැරුව මගේ අම්මා ඉන්න ලෝකෙ දිහා බලාගෙන මේ පැල් කොටේ ඉදිරි පිට තියෙන අර විශාල පර්වතේ මගේ හිත ගසාගත්ත උඹට මතක ඇති. මට කවදාකවත් උඹට යමක් වෙනව බලන්න බැරුව කියා මගේ රත්තරන් නංගියේ. උඹ තමා මගේ ලෝකෙම. උඹ මේ කරන ඉල්ලීම මං කොහොමද කරන්නේ මගේ නංගියේ? කමක් නැහැ. සත්‍යවාදී මහරජතුමා කවදාකවත් අපිට අසාධාරණයක් කරන එකක් නැහැ. මහරජතුමා හිතවඳ පුජ්‍යලෙක්. මං එදා ඉඳලම දන්නවනේ මහරජතුමා ගැන. නංගි මං හිතකින් යන ගමනක් නෙමේ මේක. හැබැයි උඹට වෙලා තිබෙන මේ වින්නහියත් උඹගේ ඉල්ලීමත් අහක දාන්න බැරි හින්දා මං රාජ මන්දිරයට ගිහිල්ලා මේ පිළිවෙලව දැනුම් දෙන්නම්. පුළුවන් තරම් ඉක්මනින් මං උඹට මේකට සාධාරණයක් ඉල්ලගෙන එන්න. හිටපන් නංගි උඹ පරිස්සමට ඉන්න ඕනේ නිවහනට වෙලා. මම දැම්මම යනවා රාජමාලිගාවට මහරජතුමා මුණ ගැහෙන්න. මං ගිහිල්ලා එනකම් උඹ පරිස්සමෙන් ඉන්න ඕනේ නංගි. මගේ අයියා පරිස්සමෙන් එන්න. අයියා මම මග බලාගෙන ඉන්නවා. අයියා තික්කම මගේ රාජ්‍යයේ ඕනෑම තැනට ඔබට සුවිසල් මාලිගාවක් තනා ගැනීමේ අවසරය තිබෙනවා. ඉතින් ඔබ සුදුසු ප්‍රදේශයක් බලලා සුදුසු ප්‍රාන්තයක් බලලා මට මේ පිළිබඳව දැනුම් දෙන්න. මා ඒ කටයුතු කාරණා කරන්න සූදානම්.
අයියන්ඩි ඒ වගේම මා පුළුවන් තරම් ඉක්මනින් මේ කටයුත්ත සිද්ධ කරන්න කියලාත් ඔබගෙන් ඉල්ලීමක්. මලන්ඩ මේ වෙනකොටත් මේ සියලු කටයුතු කාරණා සූදානම් කරලා තියෙන්නේ. මහසේනාධිපති ඔබට කිව් ආකාරයෙන් නැකත් කටයුතු සූදානම් කරලානේ තිබෙන්නේ. ඔක්කොම නකත්කාරීට එන්න කියලා ඔක්කොම ලැහැත්ති කරලා මේ බොහොම හොඳයි බොහොම හොඳයි. මලන්ඩ දින උදා වුණු ගණන්ම එම නැකතට මේ කටයුතු කාරණා දෙකම ඉෂ්ට කිරීමට මා කටයුතු කාරණා යොදා තිබෙන්නේ. මහසේනාධිපති පත්තිරිප්පුවෙන් යම්කිසි සත්‍යයක් පැමිණෙනවා. මොනවා රාජුට පැමිණෙන්න කිව්වේ නැද්ද? දේවයන් වහන්සේ ඔබ වහන්සේට මෙන්න මාගේ සීසප් ප්‍රණාමය. රාජු මා ඔබට පැමිණෙන්න කිව්වේ ලබන හිරු දිනේනේ. අයියා මාවේ මම කල්තිය මෙන්න කියලා කිව්වේ නෑ. අනේ මහරජතුමනි මා ඔබගේ ආරාධනය බාරගත්තා. මා ලබන හිරු දිනේකට තමා සූදානම් වෙලා සිටින්නේ. නමුත් ඔබට නොදන්නාම ඔබ හැදකීමට කාරණයක් යෙදුණා මහරජතුමනි. මොනවා රාජු? මා ඔබ හැදකීමට කාරණයක් යෙදුණා. කුමක්ද මා ඔබ හැදකීමට යෙදිච්ච කාරණේ? අනේ මහරජතුමනි දුක් ගැනවිල්ලක් ඉදිරිපත් කරන්නට. මොනවා රාජු? ඔබට දුක් ගැනවිල්ලක් ඉදිරිපත් කරන්න තිබෙනවා. මහසේනාධිපති මොකද්ද මේ අපේ රාජුට සිද්ධ වෙලා තියෙන අසාධාරණේ? මොකද්ද රාජු සිද්ධ වෙලා තියෙන අසාධාරණේ? අනේ දේවයන් වහන්සේ මට නම් නෙමෙයි මගේ නැගණියට අසාධාරණයක් සිද්ධ වෙලා තියෙනවා. ඒ පිළිබඳව දුක් ගැනවිල්ල ඔබට ඉදිරිපත් කරන්නයි මා පැමිණියේ. මොනවා රාජු ඔබගේ නැගණියට අසාධාරණේ සිද්ධ වෙලා තිබෙන්නේ කොහෙන්ද? කොතනින්ද? අන්න හරි කොතනින්ද? අනේ දේවයන් වහන්සේ ඒ අසාධාරණේ සිද්ධ වෙලා තියෙන්නේ මේ රාජමාලිගාවේ. මොනවා රාජු? මාගේ රාජමාලිගාවෙන් ඔබට අසාධාරණයක් සිද්ධ වෙලා තිබෙනවා. ඔබ දුකටපත් කරන්න තරම් හේතුවක් වූ කාරණේ මාහට ප්‍රකාශ කරන්න. මා ඔබට සාධාරණේ සොයා දෙන්නම්. අනේ දේවයන් වහන්සේ මේ මාලිගාවෙන් සිද්ධ වෙච්ච අසාධාරණේ ගැන මා දුක් ගැනවිල්ල ඉදිරිපත් කරන්න 100,000 වාරයක් හිතලා තමයි පැමිණි. නමුත් කරන්න දෙයක් නැහැ. මගේ නංගිගේ ඉල්ලීම අහක දාන්නත් බෑ. ඒකි වෙල හින්නක් වගේ අඬා වැළපෙනවා. ඒ හින්දායි මම ඔබට මේ අසාධාරණේ පිළිබඳව දැනුම් දෙන්න බැරිනේ. රාජු ඔබ දෙපර බබා සිටින්න නැතුව කාගෙන්ද මේ අසාධාරණේ සිද්ධ වෙලා තියෙන්නේ කියලා මාහට ප්‍රකාශ කරන්න. මා ඒ පිළිබඳව ගන්නා වූ තීරණ ගන්නම්. අනේ දේවයන් වහන්සේ මහසේනාධිපති ඒක තමයි මම මේ ඔබගේ නාන්න සියලු අරන් උනේ. ඔබ යම්කිසි අසාධාරණයක් සිදු කළාද? ඊ මම වෙලා ගියවකෝ. මොනන්නේ මේ හොඳයි. රාජු එසේනම් කාගෙන්ද මේ අසාධාරණ සිදු වුනේ? කියන්න මම අනේ දෙවියන් වහන්සේ මට 10 වාරයක් සමාවෙන්න ඕනේ. ඔබ වහන්සේගේ මල්ලි සංඝභාරත කුමරුවා තින්නවා මේ අසාධාරණ මොනවා? මල්ලි මොකක්ද මේ සිද්ධ වෙලා තිබෙන්නේ? බලන්න සංඝභාරත අයියන්ඩි මොකද්ද මේ කියන කාරණේ? අයියන්ඩි අසාධකෝ මොකද්ද සිද්ධ වෙලා තියෙන අසාධාරණේ කියලා ඈ අපිට දැනගන්න පුළුවන් නේ.